දැන් මේක ගන්න තියෙන ප්‍රොපර්ටි ටේබල් එකකින් ඒකේ සමහර විට අගය දේවි අපිට ওই ගණන් වලදී අපිට මේකෙන් පස්සේ ඔය ප්‍රොපර්ටි ටේබල් ගන්න ඒ ගණන් ඒකින්ද මේකේ අගය දේවි මේ වගේ ගණන් වලදී. එතකොට 2.72 කිලෝ පැස්කල් එන්නේ මේකෙදි. එතකොට මේ අගයෙන් 94.4න් අඩු කරන්න තියෙන්නේ 2.72 කිලෝ පැස්කල්. එතකොට උත්තරේ එනවා 91.7 කිලෝ පැස්කල් කියලා උත්තරේ එනවා. මේක මේ අගය දේවි අපිට ඉදිරියේදී මේ එහෙම දෙයිද දන්නේ නැහැ. මේක හොයන්න එදා කියලා දුන්නේ ප්‍රොපර්ටි ටේබල් එකේ. අවුලක් තියෙද ගන්න. ඩෝල්ටන් නියමයේ දාන්න තියෙනවා. අවුලක් නෑ බං. ඊළඟ ගන්නට යන්නේ. ඒකත් 12 වෙනි ගානත් මේ වගේ එක මම කියලා දෙන්නේ නැහැ මේ ඔයාලා හදන්නේ ඉතින් ටියුට් එක. ඒ PDF එක බලන්න. අන්තිම ගාන කරමු එහෙනම්. හරිනේ කවුරුත්? අවුලක් නැහැනේ. තා මෙතන ගණන් දෙකක් තියෙනවා. මේ 13ට ඒක දෙකම විතර තියෙන්නේ. මේක තමයි 13 වෙනි ගාන. මේකත් කරන්න කොහොමද? නැතිද ටයිම් එක කරමුද? කල් ඉවරද? හරි බා. ඒකදී අර
අපි ඉගෙන ගත්තු සමීකරණේ දාන්න තියෙන්නේ. ඒකෙදි VA බෙදීම VB සමානයි MB බෙදීම MA ගේ වර්ගමූලයට අපි A වායුව විදියට ගන්නවා හයිඩ්‍රජන් H2 එක B වායුව විදියට ගන්න ඔක්සිජන් එක. ඒකෙදි අර දෙක මාරු වෙලා දාන්න තියෙන්නේ. අපිට දැන් මේකෙදි ස්කන්ධය වුණාට අපිට මෞලික ස්කන්ධය දාලා කරන්න පුළුවන්. අපිට ස්කන්ධයක් දීලා නැති හින්දා ඒකින්ද මෞලික ස්කන්ධය දාලා ගාන හදන්න පුළුවන්. H2 ගේ මෞලික ස්කන්ධය 2.02 G මෝල් වෙන එක ඔක්සිජන්ගේ 32යි. එතනදී මේ අපිට අපෙන් අහලා තියෙන්නේ H2 ගේ ප්‍රවේගයනේ. H2 ගේ ප්‍රවේගය දන්න තින් දෙක තියෙනවා. ඔක්සිජන්ගේ ප්‍රවේගය දීලා තියෙනවා 12.3 ms ඍණ 1 කියලා. ඊට පස්සේ මේ ඒක වර්ගමූලය ඇතුලේ දීලා මේ ස්කන්ධය ඔක්සිජන්ගේ මෞලික ස්කන්ධය මෙතන ගන්න හින්දා 32යි G මෝල් ඍණ 1 බෙදන්න ඕන 2.02 G මෝල් ඍණ 1. එතකොට මෙහෙම අපි සුළු කිරීම කරලා මෙතනදි බෙදුවාම එනවා 15.84යි. මේ 12 මෙහෙට ගුණ වෙනවා එතනදී. අපිට ඕන මේ කොටසනේ අපි තනිකර හොයන්න ඕන. ඒකින්ද අන්තිමේදී 48.95යි ms ඍණ 1 මේක ආවද උත්තරේ? ඕක හරි බං අපි හදලා තියෙන අර ඔක්සිජන් පරමාණුවකට. එතකොට එන්නේ 49.2 හරි ඕක. හරි. ආව හරි. එක හරි. එතකොට මේ අන්තිම ගාන ඒක නම් සරල එකක් තියෙන මේක කරන්න ටයිම් එකක් කොහොමද බලනකොට ඒකෙත් උත්තරේ කියන්නකෝ 128යි දෙන්න. මෞලික ස්කන්ධයනේ අපෙන් අහන්නේ නේ. ඒ කියන්නේ ස්කන්ධයක් ගණනය කරන්න බෑනේ. එතකොට 2යි G මෝල් ඍණ බලමුද ඒක? දැන් ඒකෙදි කියන්නේ මේ අර සමීකරණ ලිව්වහම දැන් ඔක්සිජන්ට වැඩිය නොදන්න වායුව 4 ගුණයක් ස්පීඩ් එක තියෙනවලුනේ. ප්‍රවේගයක් තියෙනවලුනේ. එතකොට මේ දැන් අපි ඔක්සිජන් එක ප්‍රවේගය 1යි කියලා කිව්වොත් මේ VA ගේ ප්‍රවේගය 4යි කියලානේ ගන්න වෙන්නේ එතනදී. ඒක තේරුණාද? අවුලක් තියද ඒක? හරි බං. හරි.
එතකොට මේක 4යි කියලා ගන්න පුළුවන්. එතකොට අපේ අර මෞලික ස්කන්ධය ඔක්සිජන් වල 32යි කියලානේ අපි ඉස්සෙල්ලා ගත්තු වගේම 32 16 වරක් දෙක 32යි. මේකේ තියෙන පද දෙක මෙහෙදි වෙනස්. ඒ කියන්නේ මෙතෙන්දී එන්න ඕන ඔක්සිජන් මෙතනදී A වෙන. මෙතන මූලික ස්කන්ධය A වෙනවා. ඒ කියන්නේ මේ දෙක සමීකරණෙම දෙපැත්ත මාරු වෙලානේ තියෙන්නේ. එතකොට ඔයාලා දන්නවා වර්ගමූලයක් නැති කරන්න එක පැත්තක වර්ගමූලයක් තියෙන ඒ පැත්ත අනිත් පැත්තේකට වර්ගය කරාම ඒ වර්ගමූලය නැති වෙනවනේ. එතකොට 4 වර්ගය 16ක් වෙනවා. එතකොට මෙතන පදේ ඒ කියන්නේ 32 බෙදීම MA වෙනවා. එතකොට MA නේ අපිට හොයන්න ඕනේ. MA මේ පැත්තට ගිහිල්ලා 16න් මේ 32 බෙදනවා. එතකොට 2යි G මෝල් වෙන එක එනවා උත්තරේ. හරිද? ඒක තේරුණාද? හරි බං තේරුණා. අනිත් අයට මොකටද තේරුණාද? හරි බං තේරුණා. පොඩ්ඩක් ඉන්න බං එළිය ගන්න. හරියට. අනිත් අය chat එක හරි පොඩ්ඩක් දාන්නකෝ තේරුම් නැත්තම්. තියාගෙන ඉවරලා යනකොට එහෙනම් එච්චර තමයි ඉතින් කරන් තින්නේ. ඉවරයි. කට් කරමු නැත්නම් ඉතින්. හරි බං thank you. හරි බං හරි. Thank you දාද. හරි බං. Thank you, Udara. හරි හරි. Thank